ආයුබෝවන් ඊගල් ලංකා ඇකඩමි අධ්‍යාපන ආයතනයේ යම්කිසි පාඨමාලාවකට සම්බන්ධ වෙන සිසුන්ට සම්පූර්ණම රෙකෝඩින් නැරඹීමේ පහසුකම ලැබෙනවා. ඒ වගේම PDF ටිකත් ඔයාලට ලැබෙනවා. සම්පූර්ණයෙන්ම PDF ටික මේ ආයතනයේ ඊගල් ලංකා ඇකඩමි වෙබ් අඩවිය හරහා ලැබෙනවා. ඉතින් ආයතනයේ පාඨමාලාවකට සම්බන්ධ වෙන සිසුන්ට වෙබ් අඩවියෙහි account එකක් open කරලා දෙනවා. එහෙම නැත්නම් වෙබ් අඩවියෙහි ලියාපදිංචි කිරීමක් ආයතනයේ විසින්ම මේ සිදු කරනවා. මෙහෙම ලියාපදිංචියක් වෙන වෙබ් අඩවියෙහි ලියාපදිංචියක් වෙන සිසුන්ට තමුන්ටම ආවේනික වුණ තමුන්ටම කියලා account එකක් ලැබෙනවා. අපි බලමු මෙන්න මේ account එක කොහොමද use කරන්න කියලා. මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. right. ඔයාලට ලැබෙනවා user name එක සහ password එකක්. ආයතනයේ ඒජන්ට් විසින් මේ user name එක සහ password එක ලබා දෙනවා. user name එක ඊළඟට password එක ලබා දීලා මේ sign in කියන බටන් එක ක්ලික් කරන්න. ඉන්පසුව ඔයාලගේ පාඨමාලාව දිස් වෙනවා. දැන් මෙතන නම් ගොඩක් තියෙනවා. මම ගොඩක් print කරගෙන තියෙන නිසා සිසුන්ගේ ගැටලු බලන්න. ඉතින් ඔයාලගේ පාඨමාලාව තියෙනවා එකක්. දැන් මෙතන ගොඩක් තියෙනවා. ඔයාලගේ එකයි තියෙන්නේ. මෙන්න මේ විදිහට දිස් වෙනවා ළමයි. right? මෙන්න මේ විදිහට දිස් වෙනවා. අපි බලමු මේ ටික කොහොමද යූස් කරන්න මේවෙන් තියෙන පහසුකම් මොනවද මේ features මොනවද කියලා. මුලින්ම මේ documents කියන ඉහළම බටන් එක මම ක්ලික් කරන්න. documents කියන බටන් එක. right මේකේ තමයි PDF තියෙන්නේ. මේකේ තමයි තියෙන්නේ PDF. මේ PDF download කරගන්න පුළුවන් හැකියාව තියෙනවා සහ open කළොත් එම අවස්ථාවේ නැරඹීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් PDF නැරඹීමේ හැකියාව සහ ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. right. දෙනින් බැක් වුණාම ළමයි ඊළඟට තියෙනවා watch recording කියලා බටන් එකක් දෙවෙනියට. මේ watch recording කියන බටන් එක ක්ලික් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ recording ටික. පාඨමාලාවේ recording. right. එක recording එකක් මම ක්ලික් කරන්නම්. මේ watch recording කියලා තියෙනවා නිල් පාට බටන් එකක්. අන්න ඒක තමයි ක්ලික් කරන්න ඕනේ. right. මේ විදිහට තමයි recording ලැබෙන්නේ. ඔයාලට පහසුකමක් තිබෙනවා. ඔයාලගේ download කරගතනේ තියෙන YouTube data වලින්ම මේ recording නැරඹීමේ හැකියාව තියෙනවා. එතකොට recording නැරඹීම සඳහා වෙනම අමතරව data වලට වැය වෙන්නේ නැහැ. මේ package එක කරාම YouTube package එක කරාම නැරඹීමේ හැකියාව තියෙනවා recording. right. මේ පහළ බටන් එක හෝ මේ පහළ තියෙන play බටන් එක එහෙම නැත්නම් මැදින් ටච් එකක් දැම්මොත් හෝ ක්ලික් එකක් දැම්මොත් මේ විදිහට recording play වෙන්න ආරම්භ වෙනවා. දැන් මම එකක් play කළා. ඊළඟ දේ තමයි හොඳ ගුණාත්මක ආහාර ලබා දෙන්නේ. right. එතකොට මතක තියාගන්න මේක යම්කිසි අවස්ථාවක play වෙන්නේ නැතුව ගියොත් ඔයාලා පොඩ්ඩක් refresh කරන්න. මේ මෙතන තියෙන refresh button එක. එහෙම නැත්නම් ඔයාලගේ ජංගම දුරකථනය කියන අතින් පොඩ්ඩක් පහළට අදින්න, ඇඟිල්ලෙන් පොඩ්ඩක් පහළට අදින්න refresh වෙන්න. දැන් සාමාන්‍ය මේ වෙනතුරු කිසිම රෙකෝඩින් ගැටලුවක් ඇවිල්ලා නැහැ. නැරඹීමට නොහැකි error එකක් ඇවිල්ලා නැහැ. මේ වෙබ් අඩවිය තුල වෙනවා නම් වෙන්නේ එක්කෙනෙකුට නෙමෙයි හැමෝටම. මටත් එක්කම තමයි රෙකෝඩින් බලන්න බැරි වෙන්නේ. එහෙම ගැටලුව අද වෙනකන් ඇවිල්ලා නැහැ. මොකද සෑම අවස්ථාවකදීම මේ භාගයට වගේ වතාවක් තාක්ෂණික කණ්ඩායමක් විසින් මේ වෙබ් අඩවිය නිරීක්ෂණය කරනු ලබනවා. right. මේ විදිහට තමයි රෙකෝඩින් නැරඹීමේ හැකියාව තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඩවුන්ලෝඩ් කරන්න තහනම්. right. අපි එතනින් ආපස්සට නැවත පැමිණ බලමු
තව මොනවද තියෙන features කියලා. join WhatsApp group කියන තැනින් WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා අදාළ WhatsApp group එකට. exam එකක් ලබා දුන්නොත් මේ ස්ථානයේ තමයි exam ලබා දෙන්නේ. සහ අවසානටම බලන්න ළමයි join class කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ join class කියන බටන් එකෙන් තමයි ඔයාලගේ Zoom class එකට එන්නේ. මොකද WhatsApp group එකට link එක දාන්නේ නැහැ. link share වෙන ගැටලු පාඨමාලාවේ ඉන්නේ 25යි. හැබැයි group එකට link එක දැම්මම පස්සේ 50ක් 60ක් විතර ඇවිල්ලා. තමුන්ගේ යාළුවන්ටයි හැමෝටම share කරලා. එහෙම අවසර දෙන්නේ නැහැ මේ ආයතනය තුල. join class කියන මෙන්න මේ බටන් එකෙන් තමයි Zoom session එකට සහභාගී වෙන්න තියෙන්නේ. කිසිම අවස්ථාවක group එකට දාන්නේ නැහැ Zoom link එක. right. මේ ටික තමයි තියෙන්නේ ඔයාලව දැනුවත් කරන්න. ඊට අමතරව කියනවා යම් කිසි ගැටලුවක් වුණොත් මොනවා හරි ගැටලුවක් වුණොත් මේ ඔයාලගේ account එක තුළදී ඔයාලට පුළුවන් තව ටිකක් පහට ඇවිල්ලා මෙන්න මේ contact support කියන ස්ථානයේ click කරලා මෙතනින් ඔයාලගේ නම email address එක ඒ විස්තර ටික දාලා ඒ අදාළ ගැටලුව දාලා send message කියන බටන් එක click කරන්න. එතකොට ඔයාලගේ ගැටලුව තාක්ෂණික කණ්ඩායම විසින් බලලා ඒක निराකරණය කරලා දෙනවා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් එහෙම නැත්නම් මට කියන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ password එක මතක තියාගන්න. අපි පොදු password එකක් හැමෝටම හදලා දෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම password එක change කරගන්න. මෙන්න මේ පහළ ස්ථානයෙන් change කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලගේ අලුත් password එක නැවතෙම password එකම ලබා දීලා update password කියන බටන් එක ක්ලික් කළාම ඔයාලගේ ජංගම දුරකථනයේ OTP එකක් එනවා. ඒක ලබා දීලා password එක change කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෙබ් අඩවිය පිළිබඳව මේ විස්තර ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලට ලොගින් වෙන්න යම් කිසි ගැටලුවක් ඇති කියන්නේ අපි ලොගින් පාස් ලොගින් ලින්ක් එකකුත් දෙනවා. ඊළඟට මම වෙබ් අඩවියට ගිහිල්ලා ලොගින් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලට දැනුම් දීමක් කරන්න. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා දැනුවත් භාවයෙන් තමයි එන්නේ. ඔයාලට පහසු කියන්නේ වාරික වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වශයෙන් දිගටම වාරික පැහැර හරින කෙනෙකුට මෙන්න මේ වගේ එරර් එකක් කිසිවෙකුට මෙන්න මේ වගේ එරර් එකක් තියෙනවා account එක ඇතුලේ. ඉතින් ඒක ගැන බය වෙන දෙයක් නෑ. ඔයාලා ඕනම අවස්ථාවක එම වාරික මුදල් හිඟ වාරික මුදල් නැවත ගෙවීමෙන් නැවත මෙන්න මේ ආකාරයෙන් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ඔයාලා Google එකට ඇවිල්ලා Eagle Lanka Academy කියලා ටයිප් කරලා සර්ච් කරොත් Eagle Lanka Academy වෙබ් අඩවිය ඔයාලා ඉහළින්ම දිස්සෙනවා. ඒ Eagle Lanka Academy වෙබ් අඩවියට ඔයාලා ඇතුළු වුණොත් ඉහළින්ම තියෙන login කියලා බටන් එකක්. අන්න ඒ login කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා එතනිනුත් වෙබ් අඩවියට ඔයාලගේ account එකට login වීමේ හැකියාව තියෙනවා. right මේ විස්තර ටිකේ තමයි දැනුවත් කරන්න උවමනා වුණේ. මොනවා හරි ගැටලුවක් ආවොත් ඕනම අවස්ථාවක කතා කරලා එම ගැටලුව කියන්න හිතේ තියාගෙන ඉන්න එපා. වෙබ් අඩවියේ හෝ ඔයාලා රෙකෝඩින් ආරම්භීමේ යම් කිසි අපහසුයක් වුණොත් කියන්න. මීට අමතරව දැනුවත් කිරීමක් තියෙන්නේ රෙකෝඩින් බලද්දී ලොකුවට සිග්නල් يعني සිග්නල් අඩු තැනකදී නම් රෙකෝඩින් බලන්න අපහසුයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ සිග්නල් තියෙන ස්ථානයක ඔයාලා රෙකෝඩින් එක නරඹන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.